Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මම අද කැම්මඩම කියලා දෙන්න යන්නේ කොහොමද 2026 හරියටම ඉන්දුනීසියන් සර්වර් account එකක් හදාගන්නේ කියලා. ඉතින් අද වැඩි කතා නැතුව යමු අපි අද මේ වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලා log වෙලා ඉන්න account එකෙන් log out වෙන්න ඕන. ඊට පස්සේ යාළුවනේ ඔයාලගේ phone එකේ තියෙන Play Store app එක මේ විදිහට open කරගන්න ඕනේ. ඊට පස්සේ Play Store app එකේ search bar එකට ගිහිල්ලා ඔයාලා search කරන්න ඕනේ Indonesian Free VPN කියලා. ඉතින් යාළුවනේ ඔයාලට හොයාගන්න app එක අමාරු වෙන මම description එකේ link එක දාලා තියන්නම්. ඉතින් යාළුවනේ ඔයාලා මෙන්න මේ විදිහට මෙන්න මේ app එක download කරගන්න ඕනේ. මම දැනටමත් download කරලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මම දැන් මේක open කරගන්නවා. ඊට යාළුවනේ මෙන්න මේව තමයි open වෙන්නේ. චුට්ටක් කියලා යන open වෙන්නේ. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් දෙක ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ ඔයාලා මෙන්න මේ උඩ තියෙන බාර් එකේ තියෙන එක ක්ලික් කරලා ඔයාලා මෙතනින් ෆ්‍රී කියන එක ටික් කරගන්න ඕන. මේ ෆ්‍රී කියන එක ටික් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මේ ඉන්දුනීසියන් ජකාර්තා 1 කියන එක සිලෙක්ට් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මේ වගේ පොඩි ඇඩ් එකක් ප්ලේ වෙනවා. ඊට පස්සේ ඔයාලා මේ ක්ලෝස් කරලා දාලා එතනින් කනෙක්ට් කියන එක දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලා චුට්ටක් කරලා යනවා කනෙක්ට් වෙන්න. හරි යාළුවනේ දැන් කනෙක්ට් වෙලා තියෙන. ඉතින් යාළුවනේ ඔයාලා මේ VPN එක කනෙක්ට් කරලා තියෙද්දිම VPN එකට ඔයාලා ගිහින් මේල් එකක් හදාගන්න ඕනේ. ඔයාලා දන්නවනේ මේල් එකක් හදාගන්න. ඉතින් මේ මේල් එක ඔයාලා හදාගන්න ඕනේ මේ VPN එක ඔන් කරලා තියෙද්දිම. නැත්නම් යාළුවනේ අපිට ඉන්දුනීසියන් සර්වර් account එකක් හදාගන්න බැරි වෙනවා. ඊට පස්සේ යාළුවනේ අපි ආවහොත් ගේම් එකට යන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයාලා මතක තියාගන්න ඕන හොඳම දේ තමයි අනිවාර්යෙන්ම ඔයාලා මේල් එක හදන්න ඕන VPN එක ඔන් වෙලා තියෙද්දි. යාළුවනේ ඊපස්සේ ඔයාලා මෙතනින් මෝදීලා ඔයාලා මේ අලුතින් හදාගත්ත ඊමේල් එක සිලෙක්ට් කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම යාළුවනේ ඔයාලා මේ මේල් එක හදන්න ඕනේ VPN එක ඔන් වෙලා තියෙද්දිම. හරි යාළුවනේ මම දැන් හදාගත්ත මේල් එක චූස් කරා. පොඩ්ඩක් වෙලා යනවා යාළුවනේ. මගේ මේ ෆෝන් එකේ තත්ත්වය අනුව ලෝඩ් වෙන්න. දෙකන් චුට්ටක් යමු. කනෙක්ෂන් රේකුත් තියෙනවා පොඩි. යාළුවනේ ඒක ගණන් ගන්න එපා. යාළුවනේ ඊට පස්සේ අපි මෙන්න මෙහෙම සාමාන්‍ය account එකකට log වෙන විදිහට log වෙන තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මම මේ ඉන්දුනීසියන් සර්වර් account එක කලින් හදාගෙන තිබ්බා. ඒක හින්දා යාළුවනේ මට name choose කරන්න එහෙම වෙන්නේ නැහැ. යාළුවනේ ඔන්නම තමයි අපි සාර්ථකව හදාගන්න. ඔයාලට මේක ඉන්දුනීසියන් කියලා show කරගන්නම පුළුවන්. මේ setting icon එකට ගිහිල්ලා ඔයා මේ log out වෙන තැන ඔයාගේ server එක තියෙනවා. ඉතින් යාළුවනේ මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් උදව්වක් වෙන්න කියලා. ඉන්දුනීසියන් සර්වර් account එකක් හදාගන්න. ඉතින් යාළුවනේ ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දෙන්න නැත්නම් like එකකුත් දාලා set වෙන්න යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් යාළුවනේ මං ගිහින් එන්නම් ජයෙන් ජයම වේවා.